අපි දෙන්න මේ ඉන්න විදිහ හරිද? ඩ්‍රාම කරන්න වෙලාවක් නෑ මට. හන්සිනී අවුරුදු 8ක් එකට හිටියා. ඒත් ඇගේ හිත හිස් වෙලා තිබුණා. මහත්තයා ගෙදර හිටියා. ඒත් ඇය එක්ක කතා නැහැ. ඇය ගැන හිතන ලකුණක්වත් නැහැ. ඇය නිහඬ වුණා. ඒ නිහඬකම අවුරුදු ගණනක් දිග වුණා. ඇය යන්න හිතුවා. ඒත් ඇය බය වුණා. මිනිස්සු මොනවා කියයිද? මේ තරම් කාලයක් ඉඳලා දැන් යන්නේ කොහොමද? මම වැරදි කෙනෙක් වගේ පේයිද? ඒ නිසා ඇය නවතින්න තීරණය කරා. හදවතක් නැති ගෙදරක. දවසක් ඇගේ හිත කැඩිලා ගියා. අවසානයේ ඇය කණ්ණාඩි ඉස්සරහට ගියා. මම මටම නැති වෙලායි කියලා ඇය හිතුවා. එදා පළවෙනි වතාවට ඇය තීරණයක් ගත්තා. මිනිස්සුන්ට මගේ ජීවිතෙන් වැඩක් නැහැ. මගේ ජීවිතේ මට තියෙනවා. අවසානයේ ඇය ගෙදරින් ගියා. කඳුළුත් එක්ක, බයකුත් එක්ක. ඒත් පළවෙනි වතාවට නිදහසකුත් එක්ක. ගොඩක් කාන්තාව සහ මිනිස්සුත් ජීවිතේ සිරවෙලා ඉන්නවා ආදරේ නැති සම්බන්ධතාවල. ඔවුන්ට එතනින් මිදෙන්න බැරි වෙන්නේ සමාජයට තිබෙන බය නිසා. මිනිස්සුන්ට ඔයාගේ වේදනාව දැනෙන්නේ නැහැ. ඔයා අඩන රාත්‍රී ඔවුන් දැක්කේ නැහැ. ඔයාගේ හිත කැඩෙන හැටි ඔවුන්ට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ වචන වෙනුවෙන් ඔයාගේ ජීවිතේ හොදලා දාන්න එපා. ආදරේ නැති තැන ඉන්න එක තනියම ඉන්නවටත් වඩා වේදනාකාරී. වැරදි තැනක රැඳී ඉන්න එක හරි තැනට යන්න තියෙන අවස්ථාව අහිමි කරනවා. මිනිස්සු කතා හදයි. ඒක ඔවුන්ගේ විදිහ. ඔයා ජීවිතේ ජීවත් වෙන්න ඕනේ. ඒක ඔයාගේ වගකීම. ඔයාට සතුට තියෙන්න ඕනේ. එක දවසක නෙවෙයි ජීවිතේ පුරාම.